හායි හායි ළමයි ඔන්න අදත් අපි ආවා මදුවැන්නුවා YouTube channel එකෙන් රසම රස රෙසිපි එකක් අරගෙන. කිරි රසට පොල් හැපෙන රසම රස බිස්කට් එකක් හදන්නයි අද යන්නේ. ඉතින් ළමයි මේ රෙසිපි එකේ තියෙන විශේෂත්වය තමයි මේක හදාගන්න අපිට oven එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඕනනම් ගෑස් ලිපක නැත්නම් දර ලිපක වුණත් හදාගන්න අපිට පුළුවන්. අපිට මේ රෙසිපි එක හදාගන්න බටර් හරි ගී හරි තෙල් මේස ඇඳි 4ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මට මේ වෙලාවේ ගිය හොයාගන්න අමාරු වෙච්ච හින්දා මම මේ රෙසිපි එක හදන්න යොදාගත්තේ බටර්. ඉතින් අපි බටර් ටික භාජනයකට දාලා හොඳට මෙල්ට් වෙනකන් කලවම් කරගන්න ඕන. ඊට පස්සේ අපි මේ බැටර් එකට sugar powder මේස ඇඳි 4ක ප්‍රමාණයක් එකතු කරගන්න ඕන. මෙන්න මේ වගේ පාටක් එනකන් අපි මේ බැටර් එක හොඳින් කලවම් කරගන්න ඕන. ඊට පස්සේ අපි කලවම් කරගත්ත බැටර් එකට අපි පොල් මේස හැඳි 3ක විතර ප්‍රමාණයක් එකතු කරගන්න අවශ්‍යයි. ඊට පස්සේ අපි මේ බැටර් එකට පාන් පිටි ග්‍රෑම් 120ක විතර ප්‍රමාණයක් එකතු කරගන්න අවශ්‍යයි. ඉතින් අපි මේ පාන් පිටි එකටම බේකින් පවුඩර් තේ හැඳි භාගික ප්‍රමාණයකුත් එකතු කරගෙන තමයි බැටර් එකට පාන් පිටි ටික එකතු කරගන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ඩෝ එකක් එනකන් අපි ඒක හොඳට අනා ගන්න ඕන. අපි හදාගත්ත මිශ්‍රණය තවත් රසවත් කරගන්න අපිට මේකට පිටිකිරි තේ හැඳි 3ක ප්‍රමාණයකුත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපි අපේ කුකීස් ටික හදාගන්න හදන්නේ.
මේ කුකීස් ටික විනාඩි 15ත් 20ත් අතර ප්‍රමාණයක් තමයි අපි කුක් කරගන්න ඕන. විනාඩි 10ක් විතර යද්දී හොඳ සුවඳක් මේ කුකීස් ටිකෙන් එනවා. මේ බලන්න අපේ කුකීස් වල ලස්සන ඇතුළත් හොඳට තැම්බිලයි තියෙන්නේ. හරිම කිරි රසයි. රසම රසයි. ඔයාලත් අනිවාර්යෙන් මේක ගෙදරදී හදලා try කරන්න බලන්නම ඕන. පොඩි බබාලා එහෙම මේක රස කර කර කයි. ඉතින් ළමයි අද අපි එහෙනම් ගිහින් එන්නම්. ඉතින් මතක ඇතුව ඕගොල්ලා මඩු වැන්නුවා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඒ ළඟම ඇති bell icon එකත් click කරන්න. එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. අපි ආයි රසම රස recipe එකකින් හම්බෙමු. bye bye.